හැමෝම ආදරයෙන් පිළිගන්න මොනිකාස් කිචන් YouTube channel එකට අද අපි හදන්න යන්නේ පරිප්පු හොද්දක් සමග බරබීරි. ඉතින් බරබීරි කියන්නේ රසවත් කොළ වර්ගයක්. මේ අපි දැන් මේ විදිහට පරිප්පු හොද්ද හදන්න හොඳට පරිප්පු ටික හොදලා ලිපේ තියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ තමයි බරබීරි ටික. බරබීරි ටික හොඳට හොදලා වතුර බේරෙන්න තියලා හොඳට කපා ගන්නවා. ඒකත් කපාගෙන ඒකත් අයින් කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට පරිප්පු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. පරිප්පු තැම්බීගෙන එනකොට අපි එකතු කරගන්නවා කහ හැන්දක්. ඊට පස්සේ එකතු කරගන්නවා තක්කාලි සහ අවු මිරිස් කරල් 5ක් විතර හොඳට බෙන්ඩර් කරගන්නවා. ඊට පස්සේ බෙන්ඩර් කරගෙන මේ විදිහට පරිප්පු හොඳට එකතු කරගන්නවා. අපි කපාගත්ත බරබීරි ටිකත් එකතු කරගන්නවා. ඒ ටික හොඳට කලවම් කරගන්නවා. අපි දැන් පරිප්පු එක හොඳට සාමාන්‍යයෙන් තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ ගොඩාක් මෙරි වෙන්නත් දෙන්න එපා පරිප්පු. ඊට පස්සේ අපි දැන් තක්කාලි ආමු මිරිස් ඊට පස්සේ අපි කපාගත්ත බරබීරි මේ සියල්ලම හොඳට කලවම් කරලා මත ගින්නේ තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ අපිට මේකට ලුණු එකතු කරගත්තේ නෑ තාමත්. අපි දැන් තමයි ලුණු එකතු කරගන්නේ. ඉතින් හරිම රසවත් ගුණවත් ඇත්තටම මේ ගොඩාක් ඉන්දියාවේ ගොඩාක් ආසයි මේ පරිප්පු හොද්දට. ඉතින් ඇත්තටම මටත් ආස හිතුණා මේ පරිප්පු හොද්ද හදලා බලන්න. ඉතින් අපේ මැද පෙරදිග ඉන්න සහෝදරියෝ හැමෝම බලන්න මේ රසවත් පරිප්පු හොද්ද කොහොමද කියලා. ඉතින් අපි දැන් ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ මේකට සියඹලා එකතු කරගන්නවා. සියඹලා සාමාන්‍ය හැඳි දෙකක් වගේ හොඳට තැම්බීගෙන එනකොට පරිප්පු ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් සියඹලා ටික එකතු කරගෙන ඊට පස්සේ මේකට තෙම්පරාදුවක් කරන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද මේ පහේ ටික තෙම්පරාදු කරගන්නේ කියලා. මේක මද ගින්න තැම්බෙන්න ඉඩ හැරලා. අපි දැන් බලමු පහේ ටික තෙම්පරාදු කරගන්න යන්නේ. අපි දැන් කොහොමද පහේ ටික තෙම්පරාදු කරගන්නේ කියලා මෙන්න මේ විදිහට චාතියක් ලිප රත් කරලා ඊට පස්සේ තෙල් හොඳට රත් වුණාට පස්සේ අබ තේ හැන්දක් එකතු කරගන්නවා. අබ ටික රත් වීගෙන ඉන්නකොට ඊට පස්සේ කොත්තමල්ලි ඇට සාමාන්‍යයෙන් 10ක් 15ක් වගේ වැඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. තේ හැන්දක් වගේ වැටෙන්න. ඊට පස්සේ ඒක රත් වීගෙන එනකොට අපි එකතු කරගන්නවා සූදුරු සාමාන්‍ය තේ හැන්දක් වගේ වැටෙන්න සූදුරු ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට සූදුරු තේ හැන්දක් වගේ වැටෙන්න එකතු කරගත්තට පස්සේ අපි එකතු කරගන්නවා කඩල පරිප්පු. මේ ටික හොඳට තෙලේ තෙම්බරාදු වෙන්න ඇරලා ඊට පස්සේ අපි කරපිංචත් එකතු කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු පොඩිවට මම කපාගත්තා. සුදු ලුණු තෙම්පරාදු වේගන එනකොට අපි එකතු කරගන්නවා කපාගත්ත බීලුණු. පොඩිවට කපාගත්ත බීලුණු ටික හොඳට තෙලේ තෙම්පරාදු වුණාට පස්සේ මෙන්න මේ විදිහට රන්වන් පාට වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි හදාගන්න පරිප්පු හොද්දට මේක එකතු කරගන්න. ඉතින් හරිම රසවත් පරිප්පු හොද්දක්. ඇත්තටම මේ අරාබි රටේ ගොඩාක් අය උයන්න දන්නේ නැති හන්ද තමයි ඇත්තටම මේ channel එක කරන්නේ. මේ විදිහට මම ලුණු කපලා එකතු කරගත්තා. මිරිස් එකතු කරගත්තා. මේ මිරිස් රතු පාට මිරිස්. මේකට මම බෝල මිරිස් එකතු කරගත්තේ. රතු පාට කරල් මිරිස් එකතු කරගන්න ඕන තියෙනවා හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට අපි හදාගත්ත තෙම්පරාදු ටික ලුණු තෙම්පරාදු ටික මෙන්න මේ විදිහට අපි හදාගත්ත පරිප්පු හොද්දට එකතු කරගන්නවා. ඉතින් රසවත් පරිප්පු හොද්දක් බරබීරි එක ගුණත් එක්ක රසත් එක්ක. ඉතින් පරිප්පු හොද්දත් එක්ක රොටි කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, බත් කන්නත් පුළුවන්. ඒ තුන් જાතියටම එකතු වෙන්න තමයි මේ පරිප්පු හොද්ද හැදුවේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක දිගටම බලන්න, මගේ channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. ඉතින් like කරන්න, share කරන්න, subscribe කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.